right හරි එතකොට දැන් ඇත්තට මේක අද අපි පටන් ගන්න වැඩේ මේ ස්පීඩ් රිවිෂන් වගේ එකක් නේ කියන්නේ ස්පීඩ් රිවයිස් වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ 11 වසර කට්ටියට කරන ස්පීඩ් ක්ලාස් එක තමයි ඇත්තටම මෙතනින් පටන් ගන්න කරගෙන යන්න හැටි. එතකොට මේ වැඩේදී මේ ස්පීඩ් රිවිෂන් කියන වැඩේ නැත්තම් මේ අපි අලුතෙන් පටන් ගන්න වැඩේදී මේ ඔයාලට මම මේ සම්පූර්ණ සිලබස් එකේ තියෙන ඔක්කොම පාඩම් ටික කරලා එහෙම කරන්න අපිට කාලයක් නැහැ කොහෙද මොකද හේතුව මේ එක්සෑම් එකට එහෙම ලොකු දවස් ප්‍රමාණයකුත් නැති නිසා. එතකොට සිලබස් එකේ තියෙන ටිකක් අර අපි කියන්නේ නිකන් ටිකක් හොඳ මට්ටමක පාඩම් ටිකක් තියෙන්නේ. නිතර ප්‍රශ්න එන ආන් ඒ වගේ පාඩම් ටිකක් අරගෙන ඒ ටිකක් හොඳට කියලා දෙන්න තමයි ලැහැත්ති. හරිද? ඒ ටිකක් කියලා දෙන්න ලැහැත්ති. ඔයාලගේ ගැටලුවත් එක්ක සාකච්ඡා කරගෙන. එතකොට මේ ක්ලාස් එකේදී ඇත්තටම මේ දැන් අනිත් පන්තිවල අපි සාමාන්‍යයෙන් නෝට් එක මම කියලා දීලා නෝට් එක ලියලා එහෙමනේ යන්නේ. නමුත් මේකෙදී එහෙම නෝට් එකක් ලියලා එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ ස්පීඩ් යන වැඩක් නිසා. 11 වසරේ ඇත්තටම තර්ඩ් ටර්ම් එකකින් පටන් අරගෙන එතකොට මේ ටර්ම් වයිස් පාඩම් ටික අරන් යන්න ඇත්තටම තීරුමක් නැහැ. මොකද හේතුව දැන් ඔයාලා ඕලවල ලැහැත් වෙන්න ඕන කාලෙනේ. මේ කාලේදී අපි කරන්න අපිට තියෙන හොඳම වැඩේ තමයි මේ වගේ පාඩම් ටික ඉක්මනට නැවත මතක් කරගෙන යන එක. එතකොට අද අපි පටන් ගන්නවා අම්ල භෂ්ම සහ ලවණ කියන පාඩම. එතකොට මම ඒක කරගෙන යනවාද නෝට් එකක් ලියන්නේ නැහැ. ඇත්තටම නිකන් අපි මම ඩිස්කෂන් එකක් වගේ කරගෙන යන්නේ. හරිද කියලා දීලා වැඩ ටික කරගෙන යනවා අර පාඩු ගන්න වගේම තමයි. හැබැයි ඔයාලාට පොඩි වැඩක් තියෙනවා කරන්න. වීඩියෝ එක දැන් වීඩියෝ එකක් රෙකෝඩින් එකක් විදිහට දාන හින්දා ඒක පෝස්ට් කරලා ඉවර වෙලා බෝඩ් එකෙත් අපි ලියනවා මොනවා හරි කරුණක් තිබ්බොත් නෝට් එකක් හදාගන්න තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා මේ නෝට් එක ඒකේ මේ දාගන්න පුළුවන් නෝට් එකට දාගන්න පුළුවන් ඒක ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි තමන්ට මොනවා හරි හිතන විදිහට මේක සමගාමීව මේකෙන් ආශ්‍රයෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් අපි මේ උගන්නන එක ආශ්‍රයෙන් එතකොට ඊළඟ කාරණය සම්පූර්ණ තීරි ටික කියන්නේ පාඩුවල දාලා තියෙන ඔක්කොම තීරි ටික මම කියාගෙන යන්නම් ඔක්කොම තීරි ටික කරගෙන යන්නම් ඔයාලා අර විදිහට මම කියන විදිහට නෝට් එක සම්පූර්ණ කරගන්න ඊට පස්සේ පේපර් ක්ලාස් එකේදී මේවට අදාළ ප්‍රශ්න හම්බ වෙනවා ඒතර මේක හිතමු ගැටළු සාකච්ඡා කිරීමකුත් වෙලාව තියෙන විදිහට දාන්න පුළුවන් වෙයි හරි ඔයාලා අර විදිහට අර වැඩේ කරගෙන යන්න තියෙන්නේ හරි මොකද ගැටළු නැහැ කියලා හිතනවා හරි අපි යන් පාඩම තමයි අම්ල භෂ්ම සහ ලවණ. හරි. අම්ල භෂ්ම ලවණ. ඉතින් අම්ල භෂ්ම ලවණ කියන පාඩම 11 වසරේ පළවෙනි පොතේ නේ පළවෙනි පොතේ අන්තිම හරියේ තියෙන පාඩමක් අම්ල භෂ්ම ලවණ කියන පාඩම. ඔයාලට ඔව් අන්තිම හරියේ තියෙන පාඩමක්. ඉතින් මේ පාඩම මහා අමාරු පාඩමක් නෙවෙයි නේද? ඔයාලා දන්න જાති ගොඩක් තියෙන පාඩමක්. සහ මේ පාඩම ඇත්තටම ටිකක් ඉස්සරහට වැදගත් වෙන පාඩමක්. උසස් පෙළ හරි මේ කරන්න ගියොත් මේක වැදගත් වෙනවා අම්ල භෂ්ම පාඩම. හරි. ඒතොර අම්ල භෂ්ම නාමන පාඩමේ ළමයි අපි ඉස්සරෝම කතා බහ කරමු අම්ල කියන්නේ මොනවද කියලා. අම්ල. හරි. අම්ල. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොනවද? ඉංග්‍රීසි දන්නවද? ඇසිඩ්ස්. ඇසිඩ් නේ. ඇසිඩ් කියලා කියන්නේ. ඔය ඇසිඩ් ගානවා කියලා එහෙම කියන සමහරවිට ඒ අම්ල තමයි ගන්නේ. අම්ල ටික අපි යන් අම්ල ටිකට අපි යන් හරි අම්ල භෂ්ම පාඩමේදී
හරි ඇහෙනව නේද? හරි. අම්ල. ඒතර ළමයි අම්ල වල කතන්දරේ මම හිතන්නේ ඇහෙනවා ඔයාලට රෙකෝඩින් ලයිව් ඉන්න අයට ගැටලුව. හරි. එතකොට අම්ල කියන්නේ මොනවද තමයි? අම්ල කියන්නේ මොනවද? අම්ල කියන්නේ අම්ල වලට. හරි ඒක අපි දන්නවා. අම්ල කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ ජලීය මාධ්‍යක H+ අයන පිට කරන්න පුළුවන් ප්‍රභේද. H+ අයන පිට කරන්න පුළුවන් ප්‍රභේද වලට අපි අම්ල කියලා කියනවා. හරිද? ජලීය මාධ්‍යක H+ අයන පිට කරන්න පුළුවන් ප්‍රභේද වලට අපි අම්ල කියලා කියනවා. එතකොට එයිදමු ජලීය මාධ්‍යයක් අරන් අපි මොකක් හරි අම්ලයක් දැම්මා කියලා. මොකක් හරි අම්ලයක් දානවා කියලා හිතන්න. එහෙනම් ඒ දාන අම්ලයට පුළුවන් මක් පිට කරන්නද? H+ අයන පිට කරන්න. නැත්නම් හයිඩ්‍රජන් ධන අයන පිට කරන්න පුළුවන්. ජලීය මාධ්‍යයට අම්ලයක් දානවා. ඒ අම්ලයට පුළුවන් H+ අයන පිට කරන්න. හරිද? අපි අර්ථ දැක්වීමක් කිව්වොත් මොකද්ද? ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් ධන අයන පිට කරන්න පුළුවන් ප්‍රභේද වලට තමයි අම්ල කියලා කියන්නේ. අර්ථ දැක්වීම මොකද්ද කිව්වොත් අර්ථ දැක්වීමක් වගේ අපි නිකන් අම්ලයක් හඳුන්වන්න වගේ කිව්වොත් ජලීය මාධ්‍යයකදී හයිඩ්‍රජන් අයන පිට කරන්න පුළුවන් ප්‍රභේද වලට අපි අම්ල කියලා කියනවා. හරි. එතකොට ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරණ රසායනික සංයෝග අම්ලයක් ලෙස හඳුන්වයි. හරිද? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදාහරණ රසායනික සංයෝග අම්ලයක් ලෙස හඳුන්වයි. හරි. ළමයි අම්ල වලට උදාහරණ ටිකක් බලමු. ඔයාලා දන්න જાති. මොනවද අම්ල වලට උදාහරණ? ආපෝ ඕන තරම් තියෙනවා. HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තව H2SO4 සල්ෆියුරික් අම්ලය. HNO3 නයිට්‍රික් අම්ලය. තව එක්කෙනෙක් කියනවා CH3COOH කියලා. ඒ කවුද? ඒ කවුද? ඒ අහලා නැහැ නේ එච්චර. අහලා තියෙනවද? CH3COOH කියන්නේ ඇසිටික් නේ. ඇසිටික් අම්ලය. ඒතර මේවා ළමයි අම්ල. එතන වල අම්ල ලක්ෂණයක් වෙනවා මේ හැමදාම H තියෙනවානේ. H තියෙන්න H+ පිට කරන්න බෑ. ඒතර අම්ලයක් කියලා කියන්නේ අනිවාර්යෙන් H+ පිට ගන්න පුළුවන් ප්‍රභේද. ප්‍රභේදයන්නේ. අම්ලයක් අපි අර දැක්කමද කිව්වා. හරි. ඉතින් මේ හැම එකෙම H+ තියෙනවා කියලා පේනවා ඕලල් මට්ටමට. එතකොට right. වීඩියෝ එක පෝස්ට් කරලා මොන හරි තිබ්බොත් දෙයක් ලියා ගන්න. හරි. අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න පුළුවන්. එහෙනම් HCl H2SO4 HNO3 CH3COOH අම්ල. right. එතකොට ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන උදාහරණ ප්‍රභේද වලට තමයි අපි අම්ල කියලා කියන්නේ. එතකොට ළමයි අපිට අම්ල බෙදන්න පුළුවන් කොටස් දෙකකට. අම්ල බෙදන්න පුළුවන් කොටස් දෙක. එකක් තමයි මම මෙහෙම බෙදන්නම් ප්‍රබල අම්ල, දුබල අම්ල. හරි. normally බෙදන්නේ මේ කියන්නේ මේවා අර බෙදන්න පුළුවන් කියලා එකක් එහෙම නෑ. ඉතින් අපි නිකන් මේ අධ්‍යයනයේ පහසුවට අපි සාමාන්‍යයෙන් බෙදාගෙන යන උතුරට තියෙන දේ ප්‍රබල අම්ල, දුබල අම්ල, සාන්ද්‍ර අම්ල, තනක අම්ල එහෙම. හරි. ප්‍රබල අම්ල සහ දුබල අම්ලයක් බෙදන්න පුළුවන්. හරිද? ප්‍රබල අම්ල කියන්නේ තමයි මේ අම්ල H+ පිට කරනවා කියවනේ. අපි කියන අයනීකරණය වෙනවා. ඒතර ප්‍රබල අම්ල කියන්නේ එයාලට පුළුවන් සම්පූර්ණයෙන් නැත්තම් පූර්ණ අයනීකරණය වෙන්න. මොකක්ද ඒ කියන්නේ? පූර්ණ අයනීකරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ HCl තියෙනවා කියලා. HCl තියෙනවා. භෞතික අවස්ථාවම දාන්නවා මම ටිකක් ලියන්නේ. HCl H+ සහ ක්ලෝරයිඩ් බවට යනවා කියලා හිතන්න. එහෙමනේ යන්නේ හිතන්න දෙන්නේ. එහෙම තමයි යන්නේ. හරි. එතකොට ප්‍රබල අම්ලයක් නම් HCl ප්‍රබල අම්ලයක් වෙච්ච හින්දා
එයාට පුළුවන් පූර්ණ අයනීකරණය වෙන. කියන්නේ සම්පූර්ණයෙන් H ධනායන සහ ක්ලෝරයිඩ් අයන බවට කැඩෙන්න පුළුවන් කියලා කියන්නේ. පූර්ණ අයනීකරණය වෙනවා. හිතමු H2SO4 තියෙනවා කියලා. H2SO4 තියෙනවා කියලා. එයාට පුළුවන් H+ බවට සහ සල්ෆේට් බවට පූර්ණව මොන කරන වෙන්නද? අයනීකරණය වෙන්න. දෙකයි. හරිද? එයාට පුළුවන් පූර්ණ අයනීකරණය වෙන්න. හරිද? මේවා ජලීය ද්‍රාවණ කියලා දාලා භෞතික අවස්ථාවේ දාමු. ඉන්නේ ඒවට තමයි ප්‍රබල අම්ල කියලා කියන්නේ. ප්‍රබල අම්ල කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ කෙනෙක් ගත්තාම මෙයාටත් තමයි ඇත්තටම පුළුවන් අයනීකරණය වෙන්න. Ca3COH වගේ කෙනෙක් ගත්තොත් එයාටත් පුළුවන් අයනීකරණය වෙන්න. එයාටත් අයනීකරණය වෙන්න පුළුවන් මේ විදිහට. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. මොකද කේස් එක? මෙයාලා වගේ නෙවෙයි මෙයා අයනීකරණය වෙන්නේ. මෙයා අයනීකරණය වෙන්නේ අපි කියනවා මෙන්න මෙහෙම. අපි කියනවා භාගිකව. මෙයා පූර්ණ අයනීකරණය. මෙයාලා භාගිකව තමයි අයනීකරණය වෙන්නේ. භාගිකව අයනීකරණය වෙන්න අපි අත්‍තරම අපිට නිකන් මෙන්න මෙහෙම තමයි අපි ඔක අත්‍තරම ලියන්නේ. හරි. ඒක පස්සේ බලමු. එතකොට මෙයා භාගිකව තමයි අයනීකරණය වෙන්නේ. භාගිකව. හරි. ඉන්න එකින්ද මට මෙයාට කියන්න පුළුවන් නම මොකද්ද? දුබල අම්ල. එහෙනම් මෙන්න මේ වගේ අයට කියන්නේ මොකක්ද? අපි ප්‍රබල මෙයාලා වගේවට අපි කියන්නේ දුබල. ප්‍රබල අම්ල සහ දුබල අම්ල. එහෙනම් පූර්ණ අයනීකරණය වෙනවා ප්‍රබල අම්ල, භාගික අයනීකරණය වෙනවට අපි කියනවා දුබල අම්ල. එහෙනම් මේ ටික ඔක්කොටම කියන්න පුළුවන් HCl, H2SO4, HNO3 වගේ ඔක්කොටම කියන්න පුළුවන් මොනවද? ප්‍රබල අම්ල. මෙයාට කියන්න පුළුවන් දුබල අම්ල. හරි. ප්‍රබල අම්ල සහ දුබල අම්ල. වැඩේ පැහැදිලි. එතකොට හරි මේ බලන්න කියලා තියෙන මොනවද අපි බලමු. ප්‍රබල අම්ල ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H+ අයන මුදා හරින අම්ල ප්‍රබල අම්ල නම් වෙයි. ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H+ අයන මුදා හරින අම්ල ප්‍රබල අම්ල වේ. හරිද? උදාහරණ දීලා තියෙනවා HCl, H2SO4, HNO3. මොනවා හරි නෝට් එකක් දාගන්න තියෙනවා. ඊටාම කරුණාවෙන් කියන්නේ වීඩියෝ එක නැවැත්තුවා දාගත්තා. ආයෙ ගියා. හරිද? ඔය ස්පීඩ් රිවයිස් එකක් යන හින්දා තමයි මේ ඉක්මනට කරා යන්. එතකොට වැඩේ ලේසි වෙයි. ඔයාලට අර දැන් මේ ඕලවල් ලඟ වෙලා හින්දා මේ මගුඩ මේ කර ඉන්න වෙලාවක තවත් වැඩ ඇතිනේ. තව සබ්ජෙක්ට් ගොඩක් තියෙන හින්දා අපි මේ ටික මෙන් බලාගෙන යමු. හරි. ඊළඟට දුබල අම්ල කියන්නේ මොකද්ද? එහෙනම් ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් H+ අයන මුදා හරින අම්ල දුබල අම්ල ලෙස හඳුන්වයි. ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් H+ අයන මුදා හරින අම්ල දුබල අම්ල ලෙස හඳුන්වයි. හරි. දුබල අම්ල සඳහා උදාහරණ මොනවද? Ca3COH තියෙනවා. තව තියෙනවා. අපිට තව ලියන්න පුළුවන් දුබල අම්ල වලට මෙයා මෙහෙම එක්කෙනෙකුත් ඔයාලා දන්නවා ඇති. H2CO3 කාබනික් අම්ලය කියලා කියන්නේ. එයාලත් කෙලිම දුබල අම්ල තමයි. හරි. මෙයාත් දුබල අම්ලට උදාහරණයක් කියලා ලියන්න පුළුවන්. H2CO3. හරිද? දුබල අම්ල. right. ඊළඟට ආයි කියලා දෙනවා අඩු සාන්ද්‍රණයක් සහිත අම්ල තනක අම්ල සඳුන්වයි කියලා. ඒක සාන්ද්‍රණය වැඩි ඒවා සාන්ද්‍ර අම්ල. හරි. ඊට පස්සේ අපි දැන් ප්‍රබල අම්ල දුබල අම්ල ගැන කතා බහ කරා. ඒක ප්‍රබල අම්ලයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. දුබල අම්ලයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. උදාහරණයක් දන්නවා. හරිද? ප්‍රශ්නයක් આવුත් කරගන්න පුළුවන්. ප්‍රශ්න ටිකක් තියෙනවා මේ අන්තිමට අපි බලමු මේ ටික. හරි. එතකොට ළමයි අම්ලවල ಗುಣ කියලා જાතියක් දීලා තියෙනවා. එකක් 1 2 3 කියලා දාලා
විකාදන ස්වභාවය, ඇඹුල් රස, ලෝහ සමග ප්‍රතික්‍රියාව, ඊට පස්සේ කාබනේට බයිකාබනේට සමග ප්‍රතික්‍රියාව, බෂ්ම සමග ප්‍රතික්‍රියාව සහ ලිට්මස් කඩදාසි මත බලපෑම. නැවත කිව්වොත් විකාදන ස්වභාවය, ඇඹුල් රස, ලෝහ සමග ප්‍රතික්‍රියාව, කාබනේට් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියාව, බෂ්ම සමග ප්‍රතික්‍රියාව, ලිට්මස් කඩදාසි මත බලපෑම. ඔහොම අම්ලවල ගුණ යටතේ ටිකක් දීලා තියෙනවා. මම මෙතන ඔක්කොම කියන්නේ නැහැ. ඔයාලා දන්න ටිකක් තියෙනවා. මම කියන්න මෙන්න මේක ලෝහ සමග ප්‍රතික්‍රියාව. හරි. ඒතර අම්ලයක් අරගෙන අපි දැම්මොත් ලෝහයකට ළමයි. අම්ලයක් අරන් අපි ලෝහයකට දැම්මොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි. අම්ලයක් අරන් අපි දානවා ලෝහයකට අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් HCl වගේ කෙනෙක් අරගෙන අපි මැග්නීසියම් එක්ක දාමු. හරි අම්ලයක් කරන් ලෝහයට දාමු. ඇත්තට එහෙම දාන්න බෑ නේද? අම්ලයක් අරගෙන ලෝහයට දාන්න බෑ නේද? ලෝහයක් අරන් කාබනේටයක් අරගෙන කාබනේට කියලා කියන්නේ මොනවද? ඔය කැල්සියම් කාබනේට් එකේ කාබනේට් තියෙන්නේ. ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වගේක් අපි ගමු. එයා අරගෙන අපි දානවා ළමයි HCl. අම්ලයක්නේ. මොකක් වෙයිද? හරි පොඩ්ඩක් ලියන්න බලන්න පුළුවන් නම් වීඩියෝ උඩ නවත්තලා. කැල්සියම් කාබනේට් දානවා HCl මොකක් වෙයිද? ඔව්. කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ආය හැදෙනවා ජලය. ආය හැදෙනවා වැදගත් කෙනෙක්. කවුද? මෙන්න මෙයා. කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් කැල්සියම් කාබනේට් HCl වලට දැම්මොත් කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ජලය හැදෙනවා. ආය CO2 හැදෙනවා. CO2 හැදලා යනවා. ඒතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම මොකද්ද? කාබනේටයකට අම්ලයක් දැම්මොත් කවුරු වෙන්න පුළුවන්ද? CO2 වෙනවා. CO2 වෙනවා. කාබනේට අම්ලයක් දැම්මොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? CO2 වෙනවා. CO2 වෙනවා. එන්න එහෙම කතන්දරයක් ගන්න පුළුවන්. ඊළඟට භෂ්ම සමග ප්‍රතික්‍රියාව තියෙන ඒක ඔන්න ඒකත් අපි කියන්නම්. ඒකත් මම කියන්නම්. ඒකත් අපි බලමු. භෂ්ම සමග ප්‍රතික්‍රියාව කොහොමද ගන්නේ? භෂ්ම ගැන කතා කරලා නැහැ තාම. හරි. හිතන්නකෝ මෙන්න මෙහෙම H2SO4 අම්ලය ගන්නවා. අරන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයත් එක්ක අපි දානවා. හරි. ලියුම් පළ ටික බලන්න. මොකක්ද දෙන්නේ කියලා බලන්න. මේකට භෞතික අවස්ථා දාන්න ඕන මම දැම්මේ නැහැ. ඔයාලා දාලා ලියන්න. භෞතික අවස්ථා දාන්න ඕනේ ඒකවත් සොලිඩ් මොකක් හරි කියලා. භෞතික අවස්ථා දාන්න. H2SO4 එක්ක NaOH දාපුවම මොකද වෙන්නේ? ඔව්. Na2SO4 ඊගාවට ජලය. Na2SO4 ජලය. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් සල්ෆේට් ඇතුළේ ජලය පිට වෙලා යනවා. භෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරපුවා. එතනදී හැදෙන්නේ මොකද්ද කෙලින්ම? ජලය හැදෙනවා. හරි. වැඩේ පැහැදිලි කරලා මම හිතනවා. ඒතර අම්ලවල ගුණ යටතේ අපි කිය ප්‍රතික්‍රියා සෙට් එකක්. දැන් මෙන්න මේකේ ඇත්තටම මේ දැන් ලෝහත් එක්ක අපි කිව්වේ මොකද්ද? ඔව් ලෝහත් එක්ක HCl දාපුවාම H2 හැදෙනවනේ. මේකෙදි සක්‍රියතා ශ්‍රේණිය කියලා කතන්දරයකුත් තියෙනවා. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් උඩින් තියෙන ඒවත් එක්ක පිරියම් කරපුවම තමයි ඇත්තටම මෙයා හැදෙන්නේ. හරි අපි මේ ටික සක්‍රියතා ශ්‍රේණිය ගැන කියලා දෙන්නම්. එතකොට මේ වැඩේ තේරෙයි දැනට ඔයාලා මතක තියාගන්නකො මැග්නීසියම් වගේ ලෝහයක් එක්ක HCl දාපුවාම H2 පිට වෙනවා. කාබනේට් එකත් එක්ක අම්ලයක් දාපුවාම CO2 පිට වෙනවා. හරි. NaOH නැත්නම් භෂ්මයක් එක්ක අම්ල ප්‍රතික්‍රියා කරපුවාම ජලය හැදෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ අම්ලයි භෂ්ම ප්‍රතික්‍රියාව අපිට ඉස්සරහට තියෙනවා. ඒතර බලමු මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ. හරි. ඔන්න අම්ලවල ගුණ. අපිට ගියහැකි දීලා තියෙනවා සමහර අම්ල වල පොදු භාවිත ටිකක්. පළවෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. පළවෙනි තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. සමහර අම්ල වල පොදු භාවිත කියලා දීලා තියෙනවා. පළවෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. වාණේ භාණ්ඩවල මල ඉවත් කිරීමට ඕනනම්
මම මේ කියද්දි වීඩියෝ එක නවත්තලා පෝස්ට් කරලා නවත්තලා ලියන්න ලියලිවරලා ආයෙ බලන්න. කිසි ගැටලුවක් නැහැ. අර අපේ වැඩේ පොඩ ඉක්මනට ස්පීඩ් එක යන්න ඕන හින්දා නෝට් දින්නේ මෙහෙම අපි යන්න. ආහාර ඊට පස්සේ හයිඩ්‍රොක්ලොරික් අම්ලවල භාවිත ආහාර තාක්ෂණයේදී අස්තිමය කොටස් වලින් ජෙලටින් සාදා ගැනීම තව භාවිතයක්. රාජ අම්ලයේ සෑදීමට භාවිත කරන්න. මොකද ඒ කියන්නේ? රාජ අම්ලය කියලා එකක් තියෙනවා. රාජ අම්ලය කියලා එකක් තියෙනවා. මේ රාජ අම්ලය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේකට අපි ඇත්තටම ගන්නවා අම්ල දෙකක්. හරිද? රාජ අම්ලය හදන්න අම්ල දෙකක් ගන්නවා. එකක් තමයි HNO3 අනික තමයි HCl. හරි? ඔන්න ඔය අම්ල දෙක ගන්නවා රාජ අම්ලය හදන්න. හරිද? රාජ අම්ලය හදන්න අපි ගන්නවා HNO3 සහ HCl. හැබැයි ගන්නේ සාන්ද්‍ර. මෙයා සාන්ද්‍ර. සාන්ද්‍ර නයිට්‍රික් සහ සාන්ද්‍ර HCl තමයි ගන්නේ රාජ අම්ලය හදන්න. හරිද? එතකොට මේ රාජ අම්ලය කියන එක හදන්න ගන්නවා සාන්ද්‍ර නයිට්‍රික් හා සාන්ද්‍ර HCl. ඒකත් එක භාවිතයක් අම්ලවල. අම්ලවල එක භාවිතයක්. කියන්නේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ තියෙන භාවිතයක්. නයිට්‍රික් අම්ලයටත් ඒ භාවිතයම ලියන්න පුළුවන් වුණා. හරි. ඒතර රාජ අම්ලයේ තියෙන ප්‍රයෝජනයක් තමයි රන් පැටිනම් වැනි ලෝහ දිය කිරීමට රාජ අම්ලය භාවිතා කරනවා. රත්තරන් ප්ලැටිනම් වගේ ලෝහ දිය කරන්න ගන්නවා කියලා කියනවා. ඊළඟට සල්ෆියුරික් අම්ලය ඊගාව තමයි සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය ඇමෝනියම් සල්ෆේට් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි පොහොර වර්ග නිපදවීම, බැටරි ඇසිඩ් නිපදවීම මේවා මේ අමාරු නෑ නිකන් කියවයි යනවා ඔයාලා ඔළුවට දාගන්න. සායම් වර්ග ප්ලාස්ටික් ශාලක නිපදවීම සඳහා සල්ෆියුරික් අම්ලය ගන්නවා. සෛගාවික සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විජලකාරක. කියන්නේ ජලය ඉවත් කරන්න පුළුවන්. හරි විජලකාරකයක් ලෙස ක්‍රියා කරනවා කියලා කියනවා. සාන්ද්‍ර H2SO4 විජලකාරකයක් ලෙස ක්‍රියා කරයි. ජලය ඉවත් වෙලා යනවා. හරි. ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය ගැන කියලා තියෙනවා ළමයි. ආහාර සැකසීමේදී විනාකිරි විදියට. ඔව්. මේ ඔය දැන් ඇසිටික් කියපු ගමන් මතක් වෙන මොනවද? විනාකිරිනේ. විනාකිරි තමයි මතක් වෙන ඇසිටික් කියපු ගමන්. මේ ආහාර නිෂ්පාදනයට ගන්න ඕන විනාකිරි. ඒ විනාකිරි දාලා හදන්නේ මොකද්ද? අච්චාරු. හරි. ඔය ප්‍රධාන ආහාරයනේ. අවුරුදු කාලෙම තියෙන. ඒකට ඒක තමයි විනාකිරි දාලා හදන්නේ. හරි. ඊට පස්සේ රබර් කිරි මුදවීම සඳහා කඩදාසි කර්මාන්තයේදී කීකියා හොම සෙට් එකක් තියෙනවා. හරි. එහෙනම් ඔයාලා අම්ලවල පොදු භාවිතයට තේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ භාවිතයක්, සල්ෆියුරික් වල භාවිතයක්, ඊට පස්සේ ඇසිටික් වල භාවිතයක් එකක් දෙකක් වගේ නෝමල් ඔළුවේ තියාගන්න එක හොඳයි. එක්සෑම් එකට ලියන්නවත් දඩ ගාලා ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අම්ල එකක දෙකක වගේ භාවිතයක් ඔළුවේ තියාගන්න. right. රාජ අම්ලය ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. HNO3 සහ HCl තමයි ගන්නෙ රාජ අම්ලය හදන්න. හරි. ඊගාවට දැන් අපි අම්ල වලින් පස්සේ භෂ්ම වලට අපි යම් බලන්න භෂ්ම වලට. හරිද? හරි. ඉතින් අම්ල වගේම තමයි අම්ල වගේම තමයි යම් භෂ්ම වලට. හරි. මොනවද භෂ්ම කියන්නේ? එතකොට භෂ්ම බේස්. හරිද? තමයි භෂ්ම කියන්නේ අර විදිහටම ජලීය ද්‍රාවණයක් තුල නැත්නම් ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සයිඩ් අයන පිට කරන්න පුළුවන් ප්‍රභේදවලට තමයි භෂ්ම කියලා කියන්නේ.
අම්ල කියලා කිව්වේ ජලීය ද්‍රාවණයක H+ පිට කරන්න පුළුවන් ඒවනේ. භස්ම කියන්නේ ජලීය ද්‍රාවණයක් තුළ OH- අයන. අතන H+ කතන්දරේ මෙතන OH-. එහෙනම් ඔයාලා දන්න ප්‍රධානතම ඒ කියන්නේ නිතරම එන භස්මයක් තමයි මොකක් කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. නිතරම එන අපේ යාළු භස්මයන්නේ. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් භස්ම කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සයිඩ් අයන පිට ගන්න පුළුවන් ප්‍රභේදය. හරි. අර විදිහටම අරකෙත් අපි කතා බහ කරා මොනවා තියෙනවා කියලාද? දුබල අම්ලයි දුබල භස්මයි. සෝරි. අර කතා කරේ ප්‍රබල අම්ලයි දුබල අම්ලයි මොනවා කියනවද මන්ද? හරි. භස්ම වලත් එහෙනම් එහෙම මොනවද? ප්‍රබල භස්මයි දුබල භස්මයි. එහෙනම් ප්‍රබල භස්ම කියලා කියන්නේ පූර්ණ අයනීකරණය වෙන භස්ම. දුබල භස්ම කියන්නේ පූර්ණ අයනීකරණය වෙන්නේ මොන අයනීකරණයද වෙන්නේ? භාගික අයනීකරණය වෙන ඒවා. ඒ දෙක අර විදිහම තමයි. එහෙනම් භස්ම වල ඉන්නේ මොකද්ද? OH- අතන ඉන්නේ H+. හරිද? ඒතර මෙයා අපිට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? දැන් තනියෙන් පුළුවන්. ප්‍රබල භස්ම දුබල භස්ම. මෙයා බෙදන්න පුළුවන් ප්‍රබල භස්ම දුබල භස්ම. හරි. ප්‍රබල භස්මයකට උදාහරණයක් ඔයාලා දන්නවා. අපි ලියමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රධාන වශයෙන්ම. දුබල භස්මයට උදාහරණයක් එච්චර ඔබට එන්නේ නැහැ එකපාරටමනේ. මෙන්න මේ වගේ කෙනෙක් දන්නවද කියලා බලන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක්. එයාලා දුබල භස්ම. අපි බලමු ඉස්සරහ කතා වංගන්නේ තේරෙයි. හරි. ප්‍රබල භස්ම දුබල භස්ම. අම්ල කතන්දරේ පුළුවන් නම් ඒකෙම OH- කතන්දරේ වෙනස් කරගත්තා. ඉතින් අරකම තමයි. අම්ලයේම OH- කතන්දරේ වෙනස් කරගත්තා අරකම තමයි. කිසිම අමාරුවක් අපහසුයක් නැත. right. හරි. දුබල භස්ම. ප්‍රබල භස්ම දුබල භස්ම. ළමයි NaOH ගැන කතා කරපුවාම එහෙනම් එයා මොකද වෙන්නේ කියන්නේ NaOH මේ විදිහටනේ එන්නේ දාන OH-. හරි. ඒකස් කියලා ලියන්න. අරයා අපි අර CH3COH කතා කරේ දුබල අම්ල. ඒ වගේ මෙයා NH4OH NH4 දාන OH වෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාට ඇමෝනියා කියලාත් කියනවා. ඇමෝනියා කියලාත් කියන්න පුළුවන් NH3. ඒ කියන්නේ යතේදී අතර මේක වගේ තමයි. ඇමෝනියා කියන්නේ තින් ඕකම තමයි. හරි. right. ඔන්න භස්ම. භස්ම තේරුණා නේද? හරි නේද? වැඩේ හරිනේ. ප්‍රබල භස්ම, දුබල භස්ම. හරි. එහෙනම් භස්මයක් යනු ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය කියලා නම් රසායනික සංයෝග කියලා දීලා තියෙනවා. නම් ප්‍රබල භස්ම ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වන භස්ම ප්‍රබල භස්ම ලෙස හඳුන්වයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාහරණයක් තියෙනවා මෙතන. ආයෙත් බලමු නම් තව කෙනෙක්ට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH කියලා. ඒකත් මේ විදිහට ලියන්න පුළුවන්. AQ ඒකවස NaOH KOH දෙකම ප්‍රබල භස්ම. හරි. ඊගාවට දුබල භස්ම. හරිනේ. ප්‍රබල භස්ම දුබල භස්ම. නම් ප්‍රබල භස්ම වලට ලියන්න පුළුවන් NaOH, දුබල භස්ම වලට ලියන්න පුළුවන් මෙයා. ප්‍රබල භස්ම කියන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණයක පූර්ණ ලෙස අයනීකරණය වෙන භස්ම. දුබල භස්ම කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ නෙමෙයි මොකද්ද? බාහික වශයෙන් අයනීකරණය වන භස්ම. ජලීය ද්‍රාවණයකදී බාහික වශයෙන් අයනීකරණය වන භස්ම. අතරම මේ වීඩියෝ එක يعني අපි දැන් ඉක්මනට නේද ලොකු වෙලාවක වීඩියෝ එකක් වැටෙන්නේ නැති වෙයි යම් වෙලාවක වීඩියෝ එකක් වැටේ. ඒ ගැන කලබල වෙන්න එපා. ඔයාලා වීඩියෝ එක හැමීට බලන්න තියෙන්නේ.
මල්ල වැඩේ කොට දාගන්න තියෙනවා. හරි. හරියට තමයි පන්ති වල සම්බන්ධ වෙන්න ඕන කට්ටිය මෙන්න මෙතන නම්බර් එක තියෙනවා WhatsApp message එකක් දාන්න. ඒකට අපිට online සහ physical class වල සම්බන්ධ වෙන විදිය සම්බන්ධව ඔයාලට මේ පණිවිඩේ යවන්න පුළුවන්. හරිද? ආයි මේ ටික හොඳට ඔලුවට දාගන්න. මේ ටික හොඳට ඔලුවට දාගන්න exam එකේ අහනවා. අහුවොත් අනිවාර්යෙන් ලියන්න ඕන. සහ මේ ඔයාලා ඉස්සරහට A level වලට මේ යද්දි මේවා තව ඉස්සරහට කතා බහ කරන්න තියෙනවා. කතා කරගෙන යන්න තියෙනවා. හරි. ඔන්න භෂ්ම. හරි. එතකොට භෂ්ම සඳහා උදාහරණ. භෂ්ම සඳහා උදාහරණ. හරිද? දීලා තියෙන ගොඩක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල භෂ්ම වලට උදාහරණ ගොඩක් දීලා තියෙනවා. ඒ උදාහරණ ටික මම කියව දැන් ඒක පෝස්ට් කරලා වීඩියෝ පෝස්ට් කරලා ලියාගෙන යන්න. හරිද? වීඩියෝ පෝස්ට් කරලා ලියාගෙන යන්න. sodium hydroxide, potassium hydroxide, ammonia, calcium hydroxide, magnesium hydroxide. ඔය ටිකෙන් ඔයාලා දුබල කවුද ප්‍රබල කවුද කියලා වෙන් කරලා දාගන්න. දුබල කවුද ප්‍රබල කවුද? දුබල කවුද ප්‍රබල කවුද කියලා වෙන් කරලා දාගන්න. හරි. භෂ්මත් අපි ඉවර කරලා දාමු. එනම් භෂ්ම වල ගුණ. එකක් අතින් ස්පර්ශ කළ විට සබන් වෙන ලිස්සන ගතියක් දැනේ කියලා තියෙනවා. හරි භෂ්ම ගුණයට අතින් ස්පර්ශ වල සබන් වෙන ලිස්සන ගතියක් තියෙනවා. සබන් කියන්නේ භෂ්මනේ ඇත්තටම ලිස්සන ගතියක් තියෙනවා. අම්ල සමග ප්‍රතික්‍රියාව. ළමයි භෂ්ම අම්ල සමග ප්‍රතික්‍රියා කරන ලවණ සහ ජලයේ සාදයි. ඒක අපි ඇත්තටම කලිනුත් කිව්වා. අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලවණ සහ ජලය හදනවා. ඒක ඉතින් ඉස්සෙල්ලත් කිව්වා. මම නිකන් ආයෙත් කියන්නම් ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් අරගෙන භෂ්මයක් ගමු. භෂ්මයක් කරන් අම්ලයකුත් අරගෙන ප්‍රතික්‍රියා කරලා හැදෙනවලු ලවණ සහ මොනවද? ජලය. ලවණ සහ ජලය. විතර මෙයා භෂ්මය, මෙයා අම්ලය, මෙයා ලවණය, මෙයා ජලය. හරි. මෙයා ජලය. ඔන්න ඔහොම. මේක භෞතික අවස්ථා දාගන්න. භෞතික අවස්ථා දාගෙන යන්න. ලවණ සහ ජලයේ සෑදීම. හරි. ඊට පස්සේ ආය කියලා තියෙන වාක්‍යයක් භෂ්ම අතුරින් ජලයේ හොඳින් දියවන භෂ්ම වලට කියනවා ශාර. මොනවා කියන්නේ? ශාර. අල්කයන්න, ශායන්න, රයන්න ලෙස හඳුන්වයි. ශාර කියලා කියනවා. උදාහරණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා ද්‍රාවණයක් වගේ ඒවා ශාර. හරිද? හොඳ භෂ්ම, හොඳ ශ්‍රාව. හොඳ ශාර ශ්‍රාව නෙවෙයි ශාර. මෙහෙම කියන්නේ ශාර කියලා දෙන්නේ මෙහෙම කියනවා. මෙහෙම. ශාර. හරි. ඕකේ. හරි. එහෙනම් ශාර කියලා කියනවා. හරි.
ඔන්න අම්ල භෂ්ම වල අම්ලයි භෂ්මයි පාට් එක ඉවරයි ඔතනින්. හරිද? ඒ කියන්නේ කරුණු ටික ෂෝට් නෝට් එකක් වගේ හදාගෙන තමයි මම ඔයාලට කියාගෙන යන්නේ. එතකොට අම්ල භෂ්ම වල තියරි පාට් එක ඔතනින් අවසන්. ඊට පස්සේ අපිට අම්ල භෂ්ම හඳුනා ගන්න සහ pH පරිමාණය කියන ගැන පොඩි කතන්දරයක් තියෙනවා. ඊට පස්සේ ලවණ කියන දේ ගැන පොඩි කතාවක් තියෙනවා. හරිද? අපි බලමු මේ ටික කොහොමද එන්නේ කියලා. හරි. ඊට පස්සේ අම්ල භෂ්ම හඳුනා ගන්න අපි පාවිච්චි කරන ළමයි දර්ශක කියලා જાතියක්. දර්ශක. දර්ශක හා ලඝු ගණක කියලා පාඩමක් තියෙන ගණන් වල ඒක නෙවෙයි. හරි. ඒක නෙවෙයි. මේ අම්ල භෂ්ම හඳුනා ගන්නයි පාවිච්චි කරන දර්ශක කියලා පාඩ එකක්. හරිද? දර්ශක වලින්